ඉතින් කොහොමද ඔයාලා හැමෝම ඉතාමත් ආදරෙන් අපේ channel එකට පිළිගන්න ගමන් අද අපි ඔයාලට අරගෙන එන්නේ අබස් ඔටෝ ආයතනය විසින් 2026 දී ශ්‍රී ලංකාවට අලුතෙන්ම හඳුන්වා දෙන්න යන Hyundai Venue 2026. ඉතින් මේ වාහනේ front grille එකත් එක්ක මේ වාහනේට unique aggressive look එකක් ඇවිල්ලා තියෙනවා. මේ වාහනේ exterior එක වගේම interior එකේ two tone color combination එකක් එක්ක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ වහනේ front එකේ connected daytime running lights වගේම rear side එකට ආවම connected tail lights බලා ගන්න පුළුවන්. මේ වහනේ dimensions ගැන කතා කරොත් පළල මිලිමීටර් 1800ක්, දිග මිලිමීටර් 3995ක්, වගේම wheel base එක මිලිමීටර් 2520ක්, වගේම railings එක්ක වාහනේ උස මිලිමීටර් 1665ක් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම 16 inch Hyundai logo එකත් එක්කන alloy wheel එකක් බලා ගන්න පුළුවන්. ඉතින් වාහනේ ඇතුළට ගියාමත් අපිට මේ වගේ two tone color combination එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක අපිට customize කරගන්න පුළුවන් විදිහට color ranges තුනක් දීලා තියෙනවා. ඉතින් වාහනේ start කරාම අපිට මේ වගේ තමයි instrument cluster එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ වාහනේ separate entertainment system එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. සෙන්ටිමීටර් 62.5ක මේ වගේ panoramic display එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් කොටසක අපිට entertainment system එක වගේම වාහනේ settings හදාගන්න touch screen එකක් දීලා තියෙනවා. ඒ වගේම අනිත් කොටසේ තමයි අපිට instrument cluster එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම steering wheel එක ගැන කතා කරොත් අපිට මේ වගේ adjustable multifunctional steering wheel එකක් බලා ගන්න පුළුවන්. side AC vents උනත් අපිට මේ වාහනේ පොඩ්ඩක් unique විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම center console එකේ අපිට charging station එක මේ විදියට බලා ගන්න පුළුවන්. cup holders දෙකකුත් එක්ක. ඒ වගේම AC control system එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට මේ වගේ climate control AC system එකක් තමයි දීලා තියෙන්නේ. මේ වගේ safety ගැන කතා කරොත් front airbags දෙකක්, side airbags දෙකක් සහ curtain airbags දෙකක් එක්ක ඔක්කොම airbags 6ක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වහනේ ලංකාව වගේ රටකට වැදගත්ම option එකක් වෙන front ventilated seats බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ glove box එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඊට පොඩක් උඩින් අපිට ෆෝන් තියාගන්න පුළුවන් විදිහ storage area එකක් දීලා තියෙනවා. ඒ වගේම center console එකේ අපේ armrest එක යටත් අපිට storage area එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි sun visors වලට mirrors දීලා තිබ්බට අපිට separate lights ඒවට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒකත් driver side එකට අපිට mirror එකක් දීලා නැහැ. ඒ වගේම Hyundai ලා 2026 model එකට sunroof එකක් add කරලා තියෙනවා. ඒක panoramic sunroof එකක් නෙවෙයි, front seats වලට විතරක් අපිට මේ විදිහට sunroof එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ sunroof shade එක අපිට manual තමයි open close කරගන්න තියෙන්නේ. ඒ වගේම අපිට මේ වාහනේ shutter control features වගේම mirror control features door armrest එකට දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම rear seats ගත්තාමත් අපිට හොඳ leg space එකක් වගේම headroom එකක් බලා ගන්න පුළුවන් මේ වාහනේ. interior එක ඔක්කොම අපිට leather finishing එකක් එක්ක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම rear seats එකේ අපිට මේ වගේ armrest එකක් බලා ගන්න පුළුවන් cup holders දෙකක් එක්ක. විශේෂම දේ තමයි මේ වාහනේත් අපිට rear AC vents වගේම rear passengers ලට phone charge කරගන්න charging ports දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේත් ලොකු flow hump එකක් නැති නිසා පිටිපස්සේ seats වලටත් headrest තුනක් දීලා තියෙනවා. පහසුවෙන් 3 දෙනෙක්ට වාඩිලා යන්න පුළුවන් වෙන විදිහට. මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන් විශේෂම දෙයක් තමයි rear shutters වලට අපිට මේ වගේ window sunshade එකක් දීලා තියෙනවා. shutters tinted නොකර rear passengers වලට privacy තියාගන්න පුළුවන් වෙන විදිහට. ඒ වගේම Hyundai ආයතනය විසින් අපිට මේ වාහනේ engine capacity 3කින් තෝරා ගන්න පුළුවන් විදිහට දීලා තියෙනවා. 1200cc, ඒ වගේම 1000cc turbo, ඒ වගේම තමයි 1500cc කාණ්ඩ විදිහට අපිට මේ engine ධාරිතා තුන බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ වාහනේ engine room එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වාහනේ dicky space එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පහලින් අපිට spare wheel එක දීලා තියෙනවා. tool kit එකත් එක්ක අවශ්‍ය නම් අපිට rear seats නවලා storage area එක වැඩි කරගන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. ඒ වගේම විශේෂම දේ තමයි Hyundai Smart Sense ADAS level 2 features අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. forward collision prevention braking වගේම warning system එක අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඒ වගේම lane following assist, forward collision avoidance assist, front vehicle departure alert,
pedestrian collision avoidance assist, lane keeping assist, smart cruise control, cycle collision avoidance assist, lane departure warning, headlamps high beam assist, rear and front parking sensors, hill hold assist, 4-wheel disc brakes, electronic stability control වගේ options ගොඩක් අපිට මේ වහනේ බලා ගන්න පුළුවන්. ඉතින් තාමත් ලංකාවේ launch කරලා නැති 2026 අලුතෙන්ම ශ්‍රී ලංකාවට launch කරන්න ඉන්න මේ වාහනේ ලක්ෂ 130ක් වගේ මුදලකට launch කරන්න පුළුවන් වෙයි කියලා සමාගම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අපව like කරන්න වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.